Hello friends, ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ කමල අක්කාගේ ගේම් එක. අපේ කමල නැන්දාගේ ගේම් එක දන්නවනේ ඉතින් හැමෝම කමල නැන්දා. තාම ඉතින් ලෝඩින් වෙන ගමන්. හරි අපි ප්ලේ කරලා බලමු වැඩි කතා නැතුව. මම වැඩි කතා කරන්න යන්නේ නැහැ guys. හරි නේ අපි ප්ලේ කරලා බලමු. මම සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කර ගන්නවා. ඕ මේක තමයි කතාව. මවුන් දෙදෙනාගේ වෙඩිනේ. අපි බලමු. හරි මොකක් හරි උණක් ගැන මං හිතන්නේ. අද්දෝ පට්ටනේ. උණෙන් යකෙක් වැහිලා. හරි. ඊට පස්සේ මේ ගෙවල් වල ඉන්නේ උන් කාලා දානවා උන්. කමල අක්කා මොනවත් ඇත වැඩ. ඉතින් හිතුවේ නෑ ඔයා එහෙමයි කියලා. මා ලියුමක් ලියන මොකක් හරි. මේ කවුද මේ? කමල නැන්ද? කමල නැන්දේ? හරි ලෝඩින් වෙනවා. ඇත්තටම මට නම් බයයි guys. මම මේකේ භාගයක් ප්ලේ කරන්නේ. විනාඩි 5ක් 4ක් වගේ ප්ලේ කරන්නේ. ඉතින් ඊට පස්සේ මම ස්ටොප් කරනවා. දෙවෙනි කොටස ගේනවා. එහෙනම් ප්ලේ කරමු. කමල අක්කා නිදි guys. निर्विघ्नं कुरु मे देवा सर्वकार्येषु सर्वदा guys මල්ලට්ටිය නෑනේ. ඔය අපරසිරි කමලක්කෝ. කමලක් සද්දයක් ඇහුණා. කමලක්ක එනවනම් අපිට මේ මොකද්ද? එයාගේ අර කකුලේ අර සද්ද එනවා. හරියන අපි බලමු විනාඩි කීයක්ද කියලාද? විනාඩි 1යි ගානක් දැන් තාම. මම පම්පෝරි ගහනවා විතර. අම්මරසිරි කමල එනවා. බලමු මොනවා වෙයිද කියලා. කමලක් එයිද? මේ මිනිහා හුස්ම ගන්න සද්ද එනවා. පට්ට ග්‍රැෆික් ඈ. මේ සවුන්ඩ් එක අඩු වැඩි කරන එක පෙවුනට ගණන් ගන්න. මොකක්ද කියන්නේ? මේක පොඩ්ඩක් සවුන්ඩ් එක වැඩි කරගෙන හෙඩ්සෙට් දාගෙන අහන්න ඕනේ. නැත්තම් මේ කමලක්කගේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩුයි මේ. ඕ නමෝ ශිවාය. බයත් එක්ක යාළුවනේ. කමලක් ඇහැරිලා වන්දා. කමලක් වෙනවා. කමලක් වෙනවා. අම්බෝ ගාස් මේ මොකක්ද ඒ උනේ? त्र्यंबकम यजामहे අම්බෝ කමල නැන්දාවෝ. और वारुकमिव बन्धनान् मृत्यु मोक्ष्य मामृतात् කොහෙන්ද යන්නේ? බලමු මේක යන්න ගණන් තේරෙන්නේ. පාතෙන්නත් නෑ. මොකද්ද මේ තියෙන්නේ බලමු. බලමු මොකද්ද වෙන්නේ? කමලා කමලක්ගේ ඔච්චර බය කරන්න එපා. අපිත් අසන ළමයි.
තේරුම් ගන්න. ओम त्र्यंबकम यजामहे පිස්සු හැදෙන सुगंधम पुष्टिवर्धनम මට उर्वारुकम इव बंधनान मृत्यु मोक्ष्य मामृतात् හරි අපිට දොර අරින්න බෑ. මොකද්ද මේ? බක්කයි ලකුණා. අපි ඒකට මතක තියාගමුකෝ. මේ ලකුණ යට උඩ දකුණ යට. නේන කමලක්කා. සෝරි කමලක්කා නෙමෙයි කමල් නැන්දා. සමා වෙන්න. කමල නැන්දේ ඔයා කොහෙද ඉන්නේ? මෙතනින් හැංගෙමු. කියන්න දෙන අපි ඒක හොයාගෙන ඉමු. Guys,